ආයුබෝවන් හැමෝම පිළිගන්නවා SL Birds World අපේ YouTube channel එකට. ඉතින් අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ African lovebirdsලා ගැනයි. ඉතින් මේ African lovebirdsලා ගැන කතා කරද්දී මෙයාලගේ විවිධ වර්ගයේ ಜಾති කිහිපයක්ම ලෝකේ පුරාම ජීවත් වෙනවා. ඉතින් rosy faced lovebirdsලා, yellow collared lovebirdsලා, grey headed lovebirdsලා, red headed lovebirdsලා, green peach faced lovebirdsලා වගේ විවිධ වර්ගයේ African lovebirdsලා ಜಾති කිහිපයක්ම ලෝකේ පුරාම ජීවත් වෙනවා. ඉතින් මේ green peach faced African lovebirdsලා ජෝඩුවක් රුපියල් 5000ත් රුපියල් 8000ත් අතර මිලකට ලංකාවේ වෙළඳ පොලේදී ඔයාට මිලදී ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ මිල ගණන් ප්‍රදේශයෙන් ප්‍රදේශයට සමහර විට කාලයෙන් කාලයට වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා මිල ගණන් දැනගන්න හොඳම ක්‍රමය තමයි ඔයාලා pet shop එකකට ගිහිල්ලා එයාලගෙන් මේ African lovebirds ලගේ පෙයා එකක් ගාන කොහොමද කියලා අහලා දැනගන්න. ඉතින් මේ African lovebirdsලා breed කරන එක ගැන කතා කරද්දී ඔයාට මේ ගැන ගොඩක් අත්දැකීම් නැති කෙනෙක් නම්, ඒ කියන්නේ ඔයා මේ වැඩේට අලුත් කෙනෙක් නම් ඔයාට ලේසියෙන්ම breed කරගන්න පුළුවන් වෙනවා African lovebirdsලාගේ green peach face කියන lovebirdsලා වර්ගයේ ඔයා මිලදී ගත්තොත්. ඉතින් සාමාන්‍යයෙන් budgiesලා එහෙමත් නැත්නම් finchesලා වගේ කුරුල්ලෝ ඔයාලා දැකලා ඇති හැම වෙලාවෙම කූඩුව පුරාම පියාඹලා තමයි ඉන්නේ. ඉතින් මේ African lovebirdsලා ඒ තරම්ම පියාඹන්න උනන්දුවක් දක්වන්නේ නැති වුණත් කූඩුවේ දාලා තියෙන අතු කැබලි උඩ ඇවිදින්න, කූඩුවේ ඇවිදින්න තමයි මෙයාලා ගොඩක්ම කැමති. ඉතින් මෙයාලගේ breeding ගැන කතා කරද්දී මෙයාලට breeding box එකක් ඔයාලා තියනවා නම් ඒ තියෙන තැන තීරණය කරද්දී ඔයා කූඩුවට දාන අතු කැබලි, ඒ කියන්නේ එක අත්තක් කෙලින්ම මෙයාලගේ breeding box එකට ඇතුල් වෙන තැන ගාවටම ලං වෙන විදිහට තිබ්බොත් මෙයාලා ගොඩක් ලේසියෙන් breed වෙන්න බලනවා. මොකද මෙයාලා කැමති ඇවිදින්න නිසා එයාලට ඒ අතු කැබල්ල දිගේම එහාට මෙහාට යන්න, breeding box එක ඇතුළට යන්න, ඇතුලෙන් එළියට යන්න වගේ ගොඩාක්ම ලේසියි. සාමාන්‍යයෙන් පියාඹනවට වඩා මෙයාලා ගොඩාක්ම කැමති ඇවිදින්න නිසා මෙයාලට කූඩුවක් හදද්දී උස ප්‍රමාණයටත් පළල ප්‍රමාණයටත් වඩා වැඩියෙන් දිග ප්‍රමාණයක් තියෙන කූඩුවක් හදන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. එතකොට මේ දිග ප්‍රමාණය නිසා මෙයාලට ඇවිදින්න වැඩි ඉඩකඩක් ලැබෙනවා වගේම මේ කූඩුව ඇතුළට එයාලට ඇවිදින්න පුළුවන් වෙන විදිහට අතු කැබලි, රිකිලි කැබලි කිහිපයක් දාන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඒ වගේම මෙයාලා breed කරද්දී කට්ටියම එකට දාලා breed කරන්න පුළුවන්. ඒ වගේම breed කරන කාලෙදී මෙයාලට පෝෂණය ඉතාමත් හොඳ මට්ටමක තියෙන්න ඕනේ. මෙයාලගේ පෝෂණය ගැන කතා කරද්දී ඔයාලට මේ සඳහා විවිධ පළතුරු සහ ධාන්‍ය වර්ග දෙන්න පුළුවන්. ඔයාලා කෑම දෙද්දී එකම වර්ගයේ ධාන්‍ය වර්ගයක් හෝ එකම පළතුරක් දිගටම දෙනවට වඩා මේවා දවසින් දවස වෙනස් කරලා, ඒ කියන්නේ එකම වර්ගයේ දිගටම දෙන්නේ නැතුව එක දවසකදී මුං ඇට දෙනවා, ඊළඟ දවසේදී බඩේරිඟු ඇට දෙනවා, ඒ වගේ වෙනස් කරලා දෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ධාන්‍ය වර්ග කිහිපයක් එකතු කරලා ඒක මික්ස් එකක් වගේ හදලා මේ මික්ස් එක දෙන්නත් පුළුවන්. ඉතින් මේ සඳහා ධාන්‍ය වර්ග විදිහට මුං ඇට, කඩල, බජිරි, කව්පි, කෙනේරි සහ සූර්යකාන්ත ඇට වගේ ධාන්‍ය වර්ග කිහිපයක්ම ඔයාලට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම පළතුරු දෙද්දී ඇපල් වගේ පළතුරු කෑලි කපලා පොඩි කොටස් විදිහටත් මෙයාලට දෙන්න පුළුවන්. ඒ වගේම නිවිති, බෝංචි, මෑකරල්, කැරට් වගේ එළවලු වර්ගත් දෙන්න පුළුවන්. ඊට අමතරව කොළ පාට එළවලුත් මෙයාලට දෙන්න පුළුවන්. ඒ වගේම මෙයාලගේ කූඩුවට බ්‍රීඩ් කරන කාලෙදී කටල් බෝන්, එහෙමත් නැත්නම් දැල්ලගේ දැලි පොත්ත කියලා කියන්නේ,
ඒ වගේ කොටසකුත් මෙයාලගේ බ්‍රීඩින් කරන කාලෙදී කූඩුවට දාලා තියන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. සහ මෙයාලට කූඩුවක් හදද්දී දල වශයෙන් එක පෙයා එකකට අඩි 2ක් විතර උස, අඩි 3ක් විතර පළල, අඩි 4ක් හෝ 5ක් විතර දිග කූඩුවක් දෙන්න පුළුවන් නම් ගොඩාක් ලේසියෙන් මෙයාලව බ්‍රීඩ් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයාලා මෙයාලව කඩෙන් ගන්න හිතාගෙන ඉන්නවා නම් කඩෙන් ගද්දි දැනටම පෙයා වෙලා තියෙන ජෝඩුවක් ගන්න පුළුවන් නම් ගොඩාක් ලේසියෙන් මෙයාලව බ්‍රීඩ් කරගන්න පුළුවන්. එහෙම නැතත් ඔයාලට උත්සාහ කරොත් මෙයාලව බ්‍රීඩ් කරගන්න පුළුවන්. ඉතින් කඩෙන් ගද්දි ඇස් හොඳට දීප්තිමත් සතු දෙන්නෙක් තෝරලා ගත්තොත් ඔයාලට බ්‍රීඩ් කරගන්න ගොඩාක් ලේසි වෙයි. ඉතින් අද වීඩියෝ එකේදී අපි කතා කරේ මේ ඇෆ්‍රිකන් ලව් බර්ඩ්ස් ලගේ ಜಾති කිහිපයක්. ඒ වගේම ඔයා අලුත් කෙනෙක් නම් ඔයාලට ලේසියෙන්ම බ්‍රීඩ් කරගන්න පුළුවන් ඇෆ්‍රිකන් ලව් බර්ඩ් ලගේ ಜಾතියත්, ඒ වගේම මෙයාලා බ්‍රීඩින් කරන කාලෙදී මෙයාලට දෙන්න ඕන කෑම වර්ගය වගේ දේවලුත් අපි මේ වීඩියෝ එකේදී කතා කරා. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න, අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. දැනටමත් මේ channel එක subscribe කරලා තියෙනවා නම් ඔයාලා bell icon එක click කරලා නැත්නම් ඒකත් click කරන්න. ඔයා මේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහිල්ලා පහළ තියෙන subscribe button එක ඔබලා channel එක subscribe කරන්න. ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා all කියන එක select කරාට පස්සේ අපි වීඩියෝ එකක් දාපු ගමන්ම notification එකක් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙනවා. ඉතින් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් ළඟදීම හමු වෙමු. ඔබට සුබ දවසක්.